ආයිබෝන් ඔන්න මම තවත් අලුත් වීඩියෝවකින් ඔයාලවද හම් වෙන්න අද මම බලාපොරොත්තු වෙන්නේ සංවිධානයක් ගැන තොරතුරු ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. සංවිධානය තමයි BRICS කියන සංවිධානය. BRICS සංවිධානය පටන් අරගෙන තියෙන්නේ 2009 වර්ෂයේදී. රටවල් 4ක මූලිකත්වයෙන් තමයි මේ සංවිධානය පටන් ගන්නෙ. මුලින්ම මේ BRICS සංවිධානයේ නම ඒ කියන්නේ නම තිබිලා තියෙන BRIC කියන නමෙන්. මේකට මූලික වෙලා තියෙන රටවල් 4 තමයි බ්‍රසීලය, රුසියාව, චීනය සහ ඉන්දියාව කියන රටවල්. 2010 වර්ෂයේදී මේකට සවුත් අප්‍රිකාව එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ BRICS කියන නමෙන් පස්සේ හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ සංවිධානය මගින් එයාලා බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ සමාජිකයන් අතර ආර්ථික සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම තමයි මූලික අරමුණ වෙලා තියෙන්නේ. මේ BRICS සංවිධානය සතුව රටවල් 10ක් තියෙනවා. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඉරානය, ඉතියෝපියාව, ඊජිප්තුව, එක්සත් එමිරාජ්‍ය සහ ඉන්දුනීසියාව කියන රටවල් 10න් මෙම සංවිධානය සමන්විතයි. ඒ වගේම තමයි මෙම සංවිධානයේ ප්‍රථම සම්මේලනය පවත්වලා තියෙන්නේ රුසියාවේ යෙටන්බර්ග්හේදී. ඒ වගේම තමයි මෙම සංවිධානය සතුව එයාලගේ ආර්ථික සහයෝගීතාවය ප්‍රවර්ධනය කරන්න මේ සංවිධානය පටන් අරගෙන තියෙන්නේ. ඒ සඳහා එයාලා බැංකුවක් පිහිටුවලා තියෙනවා. ඒකේ නම NDB බැංකුව. ඒ වගේම තමයි එහි මූලස්ථානය තියෙන්නේ චීනයේ ෂැන්හායි වල තමයි එහි මූලස්ථානය තියෙන්නේ. ඒ වගේම තමයි BRICS සංවිධානයේ 2025 වර්ෂයේදී 17 වෙනි සම්මේලනය තියෙනවා. ඒක තියෙන්නේ බ්‍රසීලයේ සත්කාරකත්වය දරන්නේ. 2026 වර්ෂයේ සත්කාරකත්වය දරන්නේ ඉන්දියාව. 2027 19 වෙන සමුළුව සඳහා සත්කාරකත්වය දරන්න නියමිත වෙලා තියෙන්නේ චීනය. ඒ වගේම තමයි මේ NDB බැංකුව සතුව රටවල් 11ක් නියෝජනය කරනවා මූලික රටවල් වලට අමතරව. ඒ කියන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාවට අමතරව බංගලදේශය, UAE, ඊජිප්තුව, ඇල්ජීරියාව, කොලොම්බියාව, උස්බෙකිස්තානය කියන ඉතුරු රටවල් 6ත් මේකට එකතු වෙයි. ඒ කියන්නේ රටවල් 11ක් තමයි මේකේ සමාජිකත්වය දරලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙම BRICS සංවිධානයට සෞදි අරාබිය එක්වීම తాවකාලිකව නවත්තලා තියෙනවා. ඒ වගේම තමයි මේ NDB බැංකුව නියෝජනය කරන රටවල් අතරට උරුකුවද අනුමත කරන රටක් අතර තියෙනවා. මේ විදිහට තමයි මෙම මේ BRICS සංවිධානයේ මූලික තොරතුරු එකතු වෙලා තියෙන එක රාශිය වෙලා තියෙන්නේ. මම හිතනවා මේ මූලික වශයෙන් දැනගන්න ඕනේ තොරතුරු ටික ඔයාලත් එක්ක මම ෂෙයා කරගත්තා කියලා. තවත් මේ වගේ වැදගත් තොරතුරු කීපයක් සමගින් නැවත වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්න එන්න මම බලාපොරොත්තු වෙනවා. Wasted, alive, the end. Slow down, I feel alone. Alive, the end. Slow down, I feel my dream. Alive, the end. Slow down, I feel alone. Alive, the end. Slow down, I feel